පනනම් තන අග පිළිවිදු වෙන්නේ. ඔය ජීවිතේ පුංචිවත් විශ්වාසයක් නැහැ. ගෙවෙන හැම තත්පරයක්ම සතුටින් ගෙවන්න. ඔබට නැතුව ගියේ අතක් වෙන්න ඇති, කකුලක් වෙන්න ඇති. ලස්සන ගමනක් වෙන්න ඇති. හැබැයි නික් විජිදිහාව හොඳට බලන්න. අත් දෙකක් නැහැ, කකුල් දෙකක් නැහැ. හැබැයි ඔහු ලෝකේන දැවැන්තම මොටිවේටර් කෙනෙක්. හිතට හයිය ගන්න හිත ඇත්නම් පත කුඩාද? හිතට හයිය ගන්න ලෝකේ ඉස්සරහා නැගිටින්න මගේ රත්තරනේ කකුල් දෙකෙන් නැගිටින්න. කකුල් දෙක නැතුව ඇති. හැබැයි නැගිටින්න හිත හොඳට මේකට ප්‍රමාණවත් කරගන්න. අද දවස මේ හැන්දෑව ඔයත් එක්ක ගෙවන්න හම්බෙච්ච මම හරි වාසනාවන්තයි. ඒ හැන්දෑව ලස්සන කරපො මෙතන නොහිටියත් සිරික් ආයතනයේ අධ්‍යක්ෂක පියතුමා, ජාතික අධ්‍යක්ෂ පියතුමා, ලෝකමය සත්‍යතුමා ගෞරවයෙන් සිහි කරනවා. රංජිත් මහත්තයා ගෞරවයෙන් සිහි කරනවා. ඩිලාන් වීරියස් පියතුමනි ඔබතුමාට හරි ආදරේ මම. එලෙන්ගතු බවට හරි ආදරේ. රූපමිස් සමන්ත මහත්තයා, රුක්මන් මහත්තයා මේ ආයතන වල වැඩ කරපු හැමෝම අපි අලුත් මිස්. මේ හැමෝටම අපි හරි ආදරේ. ඒ ආදරේ වෙන කිසිම දෙයක් හින්දා නෙවෙයි. ආදරේ ඔබ මිනිස්සුන්ට ජීවිතය දෙන නිසා. එතෙන්ට යන්න අපිට ලස්සන ප්ලැට්ෆෝම් එකක් හදන නිසා. සහකාර ලේකම්තුමියනි, කාර්යාලයේ ඉන්න සියලුම නිලධාරීතුමනි තුමියනි, මගේ පවුලේ ආදරණීය සියලු දෙනාම, ඒ වගේම ආදරණීය ඔබ අද දවස බොහොම සැහැල්ලුවෙන් වින්දනම් ඒ තමයි අපේ සතුට. ගෙදර අරන් යන්න පණිවිඩයක් දෙන්න හදන්නේ. ජීවිතේ හරිම අස්ථාවරයි. ගෙවෙන හැම තත්පරයක්ම ඒක සිහියේ තියාගෙන ජීවත් වෙන්න. මොකද අපි මැරෙන මිනිස්සු. ඊළඟට දැස් ලස්සන සාධාරණයක් කරයි ඔබට.
2:00ක් ඔබත් එක්ක ජීවත් වෙච්ච අපි ඔබෙන් සමගන්න සූදානම්. අද දවසේ එනකොට බාධා ගොඩාක් ආවා. උදාරිගේ හදිස්සිය ශල්‍ය කර්මයක් කරන්න ඕන. ඒ ශල්‍ය කර්මය කරලා තියෙද්දි ආවේ. මෙතන උදාරි මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා ඉන්නවා, දුව ඉන්නවා. හරි ආදරෙන් මම ඒ දෙන්නට ස්තුති කරනවා. එයාව තනි කරන්නේ නැතුව ළඟින්ම ඉඳගෙන බලා ගන්නවට අපිට හයියක් වෙනවට. ඒ වගේම අද දවසේ හදිස්සියම වැඩක් වුණා. මේ වැඩසටහන සංවිධානය කරනකොට JBL එකක් දාලා තමයි වැඩසටහන සංවිධානය කරලා තිබුණේ. ඒකට බජට් තිබ්බේ නැහැ. හැම තැනම හොයලා නිශාන්සර්ට පුළුවන් වුණා මේ සවුන්ඩ් සිස්ටම් එකක් මේ හොයාගන්න. හොයාගත්තේ එක ආයතනයකින් අපිට අනුග්‍රහය දක්වන්නම් කියලා. ඒ ආයතනයෙන් පොරොන්දුවක් වුණා රයිට් අද එනවා කියලා. හරියටම 2:10ක් තියෙද්දි මට කෝල් එකක් එනවා. සවුන්ඩ් මික්ස් කරන්න හිටපු කෙනාගේ දුව හදිස්සියෙම හොස්පිටල් ඇඩ්මිට් කරා රිජ්වේ එකට. සර් අද එන්න හම්බෙන්නේ නැහැ කියලා. හිතන්නකෝ එතකොට මට කොයි වගේ හැඟීමක් එන්න ඇද්ද කියලා. මම ඒවා නිශාන්ත මොකද කරන්න පුළුවන් ඕනම දෙයක් කරන්න මම ලෑස්ති කියලා. ඊට පස්සේ අනිත් පැත්තට නිශාන්ත කිව්වා මේ සර් බය වෙන්න එපා. අපි මොනවම හරි කරමුකෝ කියලා කිව්වා. මම මෙතෙන්ට එනකොට රූපමිස් කතා කරලා කිව්වා මේ සර් හිතා ගන්න බැරි සවුන්ඩ් සිස්ටම් එකක් හයි කරලානේ කියලා. මට නිශාන්ත ගැන හරි ආඩම්බරයක් ආවා. මම මෙතෙන්ට එනකන් ඇහුවේ නැහැ රුපියලක්වත් අපි දෙන්න ඕනද නිශාන්ත කියලා ඇහුවේ නැහැ. මල්ලි මට හරි ආඩම්බරයි. අද දවසේ එකපාරට කියලා මේ මිනිස්සුන්ට ජීවිතයක් දෙන්න, මේ මිනිස්සු එක්ක ඉන්න, අද හැන්දෑව ගත කරන්න ලෝභ නැතුව මෙතෙන්ට ආවට මට ස්තුති කරන්න වචන නැහැ. මට ස්තුති කරන්න වචන නැති හින්දා ඔබ ස්තුති කරන්න අප්පුඩියකින්. ගොඩක් ස්තුතියි. ඊළඟට ඩයස් එන්නේ මధుරංකුලේ ඉඳලා. රැට යන්නත් ඕන. හැබැයි මම කිව්වා ඊළඟට මහත්තයා මෙහෙම දෙයක් තියෙනවා කරන්න ඕනේ. හරි සර් අපි යන් කිව්වා. නිශාන්ත් සර්ට අද දවසේ ඉස්කෝලේ යන්නත් ඕනේ. ඔබ ගැන කිව්වා විතරයි රයිට් ආන්සර් කිව්වා. උදාරි මිස් ඔපරේෂන් එක කරත් හරි ආන්සර් කිව්වා. අපි ආවා. ඒ යනකොට වාහනේට ඇවිල්ලා ඔක්කොම නැග්ගා. මං අද හැන්දෑවේ ජීවත් වුණා. අද දවසේ වැඩසටහන සංවිධානය කරපු සියලු දෙනාට කඩල ඇටයක්වත් තැඹුවා නම් ඒ තඹපු හැමෝටම අද දවසේ මේ හැන්දෑව ගෙවන්න ආපු හැමෝටම පුටුවක්වත් ඇද්දනම් ඒ හැමෝටම රත්තරනේ ආදරණීය ඔබට ස්තුති. එහෙනම් අපි ඔපෙන් සමුගන්නවා. අමතක නොවන මතකයක මිහිරියාව හිත ඇතුලේ හිර කරලා, තද කරලා, අගුළු දාලා ලොක් කරලා තියාගන්න. එන්නේ නැති වෙන්නේ එළියට. ඔබට නිදුක් නිරෝගී සුබම සුබ අනාගතයක් වේවා. ස්තුතියි. මේ ජීවිතේ ජීවාත්මක කරන ලස්සන භාවාත්මක වැඩසටහන සෞන්දර්ය චාරිකාව සංසාරික ප්‍රේමය. එහෙනම් අපිට සමගන්න අවසරයි ඔබට. ජය.